ශුද්ධ වූ සුවිශේෂය තුලින් දේව පණිවිඩය සොයා මේ 31 දේවමාතාවන් එලිසබෙත් තුමිය බැහැ දැකීමේ මංගල්‍යය. පළමුවන දේව ප්‍රකාශනය. ශෙපනියා දිවිසවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. සියොන් පුරගත සොම්නසෙන් ගී ගයන්න, ජෙරුසලෙම් වැසියනි කෑ මුරගසන්න, ඊශ්‍රායල් ජනයනි ප්‍රීති ප්‍රමෝද වන්න, සමිදානෝ ඔබට විරුද්ධව තිබුණු නඩු තීන්දුව අවලංගු කළසේක. ඔබේ සතුරන් නිරපා දැමුවසේක. ඊශ්‍රායල්හි රජවන සමිදානෝ ඔබ සමග සිටිනසේක. විපතට බියවීමක් තවත් නැත. එදින ජෙරුසලේම මෙසේ කියනු ඇත. සියොන් නගරය බිය නොවන්න, ඔබ අත දුබල වන්නට ඉඩ නාරින්න. ඔබේ දෙවි සමිදානෝ ඔබ සමගය. ඔබට ජය අත්කර දෙන සෙබලානෝය. එතුමානෝ ඔබ ගැන ප්‍රිය මනාප වනසේක. සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙනසේක. ඔබ ගැන සොම්නස් සිතින් ගී ගායනසේක. මංගල දවසක් මෙන් ප්‍රීති වනසේක. ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහ කරනසේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂක ලූක්තුමාගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. පළමුවන පරිච්ඡේදය 39 සිට 56 දක්වා. දින ගණනකට පසු මරියතුමිය නැගිට ජුදා කඳුකරෙහි නුවරකට යුහුව ගොස් සකරියාස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත් හට ආචාර කළාය. එලිසබෙත් මරියතුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව මහා හඬින් උදන් අනමින් ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය. ඔබ කුස ඔත් දරු ඵලයේද ආශිර්වාද ලද්දේය. මාගේ සමිදානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක්නිසාද ඔබේ ආචාර හඬ මා සමන්ගත වූ කෙනෙහිම මා කුසේ දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේය. සමිදානන් වහන්සේගේ නාමයෙන් තමන් රට දුන් පොරොන්දුව ඉටුවන්නේමයයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයයි කීවාය. මරියතුමි මෙසේ උදන් ඇනුවාය. මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි. මක්නිසාද එතුමානෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමෙන් සලකා වදාළසේක. හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තයයි මට කියනු ඇත. පරාක්‍රමයානෝ මා උදෙසා මහත් දේ කළසේක. පරිශුද්ධයානෝ යනු එතුමන්ගේ නාමය. එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ පරපුරෙන් පරපුරට පැතිරේ. සිය බාහුමෙන් එතුමානෝ විකුම්පා උඩංගු උදම් සිතැත්තන් විසිරුවා හැර මහා නරපතින් සියසුන් වලින් පහත හෙලා දීනයන් ඉහළ නංවා උසස් කළසේක. සාගිනිවන් යහපත් දෙයින් සතප්වා ධනවතුන් හිස් අතින් හරවා යවුසේක. අප පියවරුන් වූ ආබ්‍රහාම්ට හා
එම පරපුරට සදහටම පොරොන්දු වූ දයාව සීකරමින් සිය සේවක ඊශ්‍රායල් සෙනගහට පීඨ වූසේක. මරියතුමි එලිසබෙත් සමග තෙමසක් පමණ නැවතී සිට සිය නිවසට පෙරලා ගියාය. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි. අද අපි සමරන්නේ දේවමෑණියන් එලිසබෙත් තුමිය බැහැදකින්නට යාමේ මංගල්‍යයයි. දේවමෑණියන් එලිසබෙත් තුමිය බැහැදකීම කියලා කියන්නේ ඥාතීන් දෙදෙනෙක් එකට හමුවීම කියන මේ සිද්ධිය පමණක් නෙමෙයි. අපි මේ සිද්ධිය දෙස මේ චරිත දෙක අරගෙන බලද්දී ඒ තුලින් අපිට ගන්නට තියෙන පණිවිඩය බොහොම අපූර්වයි. ඒක තමයි ප්‍රේමවන්තයනි දැන් දේවමෑණියන් මරියතුමිය තමන්ගේ කුසේ දරුවෙකු පිළිසිඳ අරගෙන මාස කිහිපයක් ගත වුණාම තමයි මේ එලිසබෙත් තුමියව බැහැ දකින්නට යන්නේ. එතකොට එලිසබෙත් තුමියව බැහැ දකින්නට යන්නේ නිකන් ඇය සමග සතුටු සාමචිය දෙන්නට නෙමෙයි. දැන් එලිසබෙත් තුමියත් ගැබ් අරගෙන ඉන්න මොහොතක තමයි මේ දේවමෑණියන් එලිසබෙත් තුමියව බැහැ දකින්නට යන්නේ. ඒ කියන්නේ ඇයට තමන්ගේ වැඩපළ කරගන්නට අසීරු තත්වයක තියෙද්දි ඒ වෙනුවෙන් ඇයට උදව් කරන්නට තමයි මේ දේව අම්මා එලිසබෙත් තුමියව බැහැ දකින්නට යන්නේ. මෙතන බලන්න දැන් තමන්ගේ අමාරුකම තියෙද්දි අනෙක් කෙනාගේ අමාරුකම වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් තමයි දේවමෑණියන්. ඒ විතරක් නෙමෙයි ප්‍රේමවන්තයනි දැන් අපි මේ එලිසබෙත් තුමියගේ නිවස පිළිබඳව යම් මොහොතක් කතා කළොත් එහෙම දැන් අද සුද්ධ දේශයට ඔබ ගියොත් එහෙම දකින්නවා එලිසබෙත් තුමියගේ ගේ තියෙන්නේ ටිකක් උස කන්දක් මුදුනේ. සාමාන්‍ය අදට පවා ටිකක් වයසක කෙනෙකුට ඒ කන්ද නැගගෙන එලිසබෙත් තුමියගේ ගෙදරට යන්නට අමාරුයි. ඒ විතරක් නෙමෙයි ඒ දවස්වල කොටලුවන් පිට සමහර අය ගමන් කළා. නමුත් කොටලුවෙකු පිට පවා එලිසබෙත් තුමියගේ නිවසට යන්නට අසීරුයි. කොටලුවෙකුට නගින්නට බැහැ කන්ද. එහෙමනම් එදා දවසේ ගමන් කරන්නට තිබුණ එකම වාහනේ තමයි කොටලුව පිටේ යන එක. එහෙමනම් කොටලුව පිටේ යන්නට බැහැ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දේවමෑණියන් මේ ගමන පයින් යන්නට ඇති. එහෙමනම් ප්‍රේමවන්තේනි මේ දේව අම්මගේ කුසේ දරුවෙකු පිළිසිඳගෙන තියෙන මේ අවස්ථාවේ දේව අම්මා මේ ගමන කොයිතරම් අසීරුද කියලා ලබත් හිතන්නේ නැහැ. තමන්ගේ ඥාති සොහොයුරියට මේ අවස්ථාවේදී තමන්ගේ උදව්ව අවශ්‍ය වෙනවයි කියන හැඟීම තුල ඇය මේ සියලු කරදර විඳ දරාගෙන ඇයට උදව් කරන්නට යනවා. මෙන්න මේ තුල ප්‍රේමවන්තයනි අපි දකිනවා දේවමෑණියන් තුල තිබෙන්නා වූ අන් අය කෙරෙහි තිබෙන්නා වූ කැක්කුම අපි දකිනවා. දැන් අද දවසේ අපි අපේ ජීවිතේ යම්කිසි අමාරුවක් ආවම අපි කියනවා මං කොහොමද අනිත් කෙනාට උදව් කරන්නේ? මමත් මේ කරදරයක වැටිලානේ ඉන්නේ. දේව අම්මා තුල තිබුණේ නැහැ මෙන්න මේ ප්‍රශ්න වලින් පැන යාමේ ගතිය. තමන් කොයි තත්වක හිටියත් අනෙක් කෙනාට මේ මොහොතේ මගෙන් උදව්වක් අවශ්‍ය නම් මං ඒ උදව්ව කරනවා කියන හැඟීම තුල තමයි දේව අම්මා නිරන්තරයෙන්ම හිටියේ. ප්‍රේමවන්තයනි අද සමාජය තුල අපිට අත්‍යවශ්‍ය වෙන ගුණාංගයක් තමයි මේක. බොහෝ වෙලාවට අපි අපගේ සැප පහසුව ගැන පමණයි හිතන්නේ. නමුත් අද දවසේ අපෙන් උදව් අවශ්‍ය කරන මේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද අසරණ වෙලා? අපි හැම කෙනාම හිතුවොත් මටත් ප්‍රශ්නයක් නේ මේ ප්‍රශ්නේ ඉවර කරලා ඉවර වෙලා මම අනිත් කෙනාට උදව් කරනවයි කියලා. අපි කවුරුත් මේ ලෝකේ කිසි කෙනෙකුට උදව් කරන්නේ නැතුව ඉදී. එහෙමනම් දේව අම්මගේ ජීවිත ආදර්ශය අපිට කියනවා. අපේ ජීවිතේ හැම කෙනාගේම ජීවිතේ කරදර එමට තියෙනවා. නමුත් ඒ කරදර මැද්දේ තමයි අපි තවත් කෙනෙකුට උදව් කරන්නට ඕනේ.
අන්න මම කරදරයක ඉද්දි තමයි මට තේරෙන්නේ අනිත් කෙනා විඳින දුක. අන්න ඒ තුලයි මං අනිත් කෙනාට උදව් කරන්නට ඕනේ. අන්න ඒ සිතුවිල්ල ගැන අද දවසේ අපි මොහොතක් මෙනෙහි කරමු. අන් අයට අපේ උදව්ව අවශ්‍ය නම් අපි කොයිතරම් අමාරු අවස්ථාවක හිටියත් අපිට පුළුවන් උපරිමයෙන් අන් කෙනාට උදව් කරලා ඒ කෙනාගේ සිත ගත සනසවන්නට අපි උත්සාහ කරමු. අන්න ඒක තමයි දේව අම්මා තුනෙන් අපිට ගන්නට තියෙන උතුම්ම ආදර්ශය අද දවසේදී. ඔබට ජේසු පිටයි.